පෘථුවියේ තිබෙන උණුසුම් ස්ථානය ගැන ඔයා මේ දේවල් නිකමටවත් හිතලා තියෙනවද? මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 56.7. මේක ඉතාමත් දරුණු ගණයේ උණුසුමක්. මේක තරම් භයානකද කියලා කිව්වොත් මෙවැනි උණුසුම් පරිසරයකදී මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය ජලය විනාඩි 10ක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුලදී වේගෙන් වාෂ්ප වීමෙන් මාරාන්තික විජලනයකට පවා ලක් කරන්න පුළුවන්. නැගෙනහිර කැලිෆෝනියාවේ පිහිටා ඇති ඩෙත් වැලි නම් ස්ථානය ගැන තමයි අපි දැන් මේ කතා කළේ. ඉතින් කලින් කිව්වා වගේ මේක තමයි පෘථිවියේ දැනට තිබෙන උණුසුම් ස්ථානය. නමුත් මෙතන තිබෙන අద్භූතම දේ මේ උණුසුම නම් නෙවෙයි. මෙහි ඇති ස්වභාවික පාෂාණ තනිවම සෙමෙන් ගමන් කරනවා. පාෂාණයකට හෙලවෙන්න පුළුවන්ද? බැහැනේ. මේ නිසා තමයි ලෝකේම මේ ගැන අවධානය යොමු වුනේ. කිසිවෙකුට මේවා තමාගේ ඇස් ඉදිරිපිට චලනය වෙනවා දැක බලා ගන්න බැරි වුණා. නමුත් පාෂාණ පිටුපසින් ඇඳී ඇති සලකුණු පැහැදිලිවම පෙන්눔 කරන්නේ මේවා චලනය වී ගොස් ඇති බවයි. බොහෝ දෙනෙක් පැවසුවේ මේ අවට පරිසරයේ අසාමාන්‍ය සිදුවීම් රැසක් සිදුවන බවත් මේවා පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් වෙන්න පුළුවන් කියලා. කෙසේ නමුත් විද්‍යාඥයින්ට පවා මේක සිදුවන හරිම ආකාරය ගැන හිතාගන්න බැරි වුණා. ඔවුන් විවිධ අනුමාන මේ සඳහා ඉදිරිපත් කරා. නමුත් ඒවා ඒ තරම් සාර්ථක අදහස් නෙවෙයි. කෙසේ නමුත් 2014 වර්ෂයේදී එක්තරා පුද්ගලෙක් ටයිම් ලැප්ස් භාවිතයෙන් මේ පාෂාණවල ගමන් මාර්ගය පටිගත කරනවා. මෙහි පටිගත වී තිබුණේ කිසිවෙක් සිහිනයකින්වත් නොසිතූ හරිම කුඩා අන්දමේ දෙයක්. මෙහිදී ඔවුන්ට හැකි වෙනවා වසර 10 ගණනාවක් පැවති අභිරහසකට විසඳුම හොයාගන්න. ඇත්තටම කවුද මේ ගල් චලනය කළේ? මෙහි ඇති අභිරහස කුමක්ද? පෘථිවියේ වෙනත් ස්ථානවල මේ විදිහට පාෂාණ ගමන් නොකරන්නේයි. මේ ඔළුව විකාර වෙන ප්‍රශ්න හැම එකකටම පිළිතුරු මම පළවෙනි කමෙන්ටුවේ කුඩා ලිපියකින් දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන්ම ඔයා කියවන්න.